හෙලෝ තාත්තේ හෙලෝ මගේ පුතේ අර ළමයත් එක්ක අර ප්‍රශ්න ගැන කතා කරාද? තාත්ත ඕක ගැන හිතන්න එපා. ඒ ඌ කොහොමත් ඕකට කැමති වෙනවා. අයි ඌ මාත් එක්ක පොඩි කාලේ ඉඳන් හැදිච්ච එකනේ. ඔයා බය නැතුව ඉන්නකෝ ඕක ගැන හිතන්නේ නැතුව. හරි මගේ පුතේ පුතා එහෙනම් බලලා එන්නකෝ. ඔව් ඔව් දැන් මට ඌව හම්බෙනවා. මං දැන් ගිහින් කතා කරලා එන්න. මං අරුත් වෙනවා. උදේත් මට කෝල් එකක් කරන් තිබ්බා. ඒ දන්නේ නැහැ බා. ඔබ මෙතනද බා? මම ඔබට උදේත් කෝල් එකක් ගත්තා. මොකෝ බං උදේ පාන්දර කෝල් එකක් කරන් තිබ්බේ. මට ආයෙ ගන්නත් බැරි වුණා. නෑ නෑ බා. ඔබගෙන් මං දෙයක් අහන්න තමයි කෝල් එකක් ගත්තේ. මං දන්නවා ඉතින් ඔබ මාත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට හිටපු ගානේ. මං දන්නවා ඔබ මේකට අකමැති වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට අහන්න බෑ බං මොන දේ කරන්නේ. හරි හරි බං. ආයෙ මේ අපි උඹලා අඳුරන්නේ නැති වොන්ද බං? ඕන දෙයකට ඉන්නවනේ බං. මොකද්ද කේස් එක? නෑ නෑ බා. ඔබගෙන් මං ඉල්ලගත්තේ බා රුපියල් 50000. මල ගෙදරට. මං ගාව බං දැන් ඒක තියෙනවා. ඒ වුණාට බං තාත්තට හදිසි ඔපරේෂන් එකක් කරන්න ඕනේ. ඊළඟ සතියේ වෙද්දී ඔපරේෂන් එක කරන්න ඕනේ බං. රුපියල් ලක්ෂයක් යනවා. මේ හදිස්සිය ආයි රුපියල් ලක්ෂයක් හොයාගන්න විදියක් නැහැ බං. ඉල්ලගන්න කෙනෙකුත් නැහැ. මම මේ ඔබගෙන් අහන්න ආවේ තව මාස 3ක් විතර මට කල් දෙනවද කියලා. මේ සල්ලි නැහැ කියන්න එපා බං. මං බයිසිකලේ උකස් තියලා මං ඒක බේරගන්න කොහොමද බං? උඹට මං විශ්වාස කරලා උඹට සල්ලි දුන්නේ. උඹගේ මගේ යාළුකම වෙනයි මචං. මේවට මේ දේවල් ගාව ගන්න එපා. යකෝ මං බලපන් දැන් උඹේ තාත්තට ජොබ් එකක් කරන්නත් බෑ. උඹට ජොබ් එකක් කොහොමත් කරන්න බෑනේ බං. තරහ වෙන්න එපා බං. මම සල්ලි ටික කොහොම හරි අනිත් දවසේ දියන්. ඒ මචං ඒ උඹව හිතන්න එපා බං. හරි හරි බං. කොහොමත් හැමෝටම ප්‍රශ්න තියෙනවනේ. මම යන්නම්කෝ. හෙලෝ තාත්තේ. හරි හරි යා කැමති වුණා වැඩේට අපිට සඳම ඔපරේෂන් එක කරන්න පුළුවන්. මං දැන් ගෙදර එනවා ඉන්නකෝ. මගේ